අයිබෝන් පැවති පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එක ප්‍රදේශවල එක් නගරාධිපතිවරු සභාපතිවරු ප්‍රාදේශ සභාවට සභාපතිවරු පත් කර ගැනීමේදී සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර දැඩි තරගයක් තියෙන ආකාරයෙන් තමයි මේ හැමෝම කතා බහ කරේ පසුගිය දවස්වල කවුරු කොහෙන් කොයි විදිහට පත් වේද දන්නේ නැහැ කියලා. සමගි ජන බලවේගයට යම් බලයක් විහිදුවන්න පුළුවන්කම තියෙන සමහරක් ප්‍රදේශවල සමහරක් ආයතනවල පළාත් පාලන ආයතනවල ඒ බලය පිහිටවන්නවත් උවමනාවක් නැහැ. ඔවුන්ගේ වෙන ඩීල් වෙන ගේම් එක ගහ ඉන්නවා සහ ඇත්තටම ජාතික ජන බලවේගයත් එක්ක උන්ට හැප්පෙන්න බෑ. ඒක තමයි ඇත්ත. දැන් කොළඹ මහනගර සභාව මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා එකම එක පක්ෂයක් විතරයි එක්සත් ජාතික පක්ෂෙන් පිට කොළඹ නගරාධිපතිවරයෙක් බිහි කරේ. ඊට පස්සේ සිදුවෙච්ච විවිධ දේශපාලනික වෙනස්කම් කොච්චර සිදු වුණත් ඊට පස්සේ කොච්චර දේශපාලනික වෙනස්කම් සිදු වුණත් කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂයෙන් ගලවන්න කාටවත් හැකියාව ලැබුණේ නැහැ. නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ කුල්ල කුජීත වෙලා ඉන්නවා කියන කාරණාව කවුරුත් දන්නවා. හැබැයි සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දෙන් මෙවර යම් තරගයක් ලබා දීලා තිබුණා කොළඹ නගර සභාවට. මේ අවස්ථාවේදී දැන් එළියට ඇවිල්ලා තියෙන නමක් සමගි ජන බලවේගයේ බලාපොරොත්තු වෙනවා රීසාව නගරාධිපති කරන්න. එතකොට මාලිමාවෙන් එහා පැත්තෙන් රායි ඉන්නවා මේ පැත්තෙන් රීසා ඉන්නවා. එතකොට අපි දැක්කා මේ රීසාත් එක්ක දර්ශනයත් කරපු වැඩසටහනක්. ඒ වැඩසටහනේදීත් අපි දැක්කා රීසා කියන කතා ටික රීසා ටිකන් අධ්‍යාපනය ලැබලා තියෙනවා වගේ එක් දේවල් කියන්න උත්සාහ කරා අපි දැක්කා. අපිට රීසාගේ අධ්‍යාපනයට වඩා වැදගත් වෙන්නේ රීසා සම්බන්ධයෙන් සමාජයේ තියෙන මතය මොකක්ද කියන කාරණාව. විශේෂයෙන්ම රීසාට විරුද්ධව තියෙන චෝදනා මොනවද කියන කාරණාව පිළිබඳව සොයා බලද්දී රීසාට තියෙනවා චෝදනා ගණනාවක්. ඒ චෝදනාත් එක්ක රීසා වගේ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ වගේ පක්ෂකින් නගරාධිපති ධූරය ලබා දෙන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳව අපිට ගැටලුවක් මතුවෙනවා. ඒගොල්ලෝ හතර ගාතේ වැටුණා කවුද ඊළඟ නගරාධිපති ධූරයට දාන කෙනා කියලා. අන්න දැන් කෙනෙක් හොයාගෙන ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි කෙනෙක් රීසා සරුක් කියලා. රීසා සරුක් තමයි නගරාධිපති කියන්නේ කියලා කරන්නේ කියලා මුජිබුර් රහ්මාන් ඇතුළු කට්ටිය දැන් කියන්න පටන් ගන්නවා. මම දැක්කා පහුගිය දවස්වල රූපවාහිනියෙන් ප්‍රසිද්ධ නාලිකාවල රීසා සරුට්ට අදාළව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යනවා. කුමක් සඳහාද? ඔහු AR Enterprises නමින් යම්කිසි සමාගමක් හදාගෙන ඔහුගේ අනුගාමිකයෝ ඒකට දාලා ඔහු ඒකේ නෑ. ඔහු නගර සභාවේ ට්‍රැෆික් කමිටුවේ චෙයාමන් සභාපතිවරයා ලෙස ඉඳෙමින් තමන්ගේ කට්ටිය දාලා ඒ සමාගමට සමාගමක් නිර්මාණය කරලා ඒ සමාගම මගින් අර රථවාහන ගාල් කිරීමේ ගාස්තු ඔහු වෙත ලබා ගත්තායයි කියලා චෝදනාවක් සහිතව කෙනෙක් අපි දැක්ක පුරවැසියෙක් මේ රටේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දෙනවා. දැන් අපි අහනවා මුජිබුර් රහ්මාන්ගෙන් අපි අහනවා සමගි ජන බලවේගයෙන් තමුන්නාන්සේලා නගරාධිපති කරන්න හදන්නේ මේ දූෂණ චෝදනාවක් එල්ල කරපු රිසා සාරුක්කද? අපි අහනවා තමුන්නාන්සේලාගෙන්. කරුණාකරලා කියන්නේ තව දවස් 10න් ඡන්දේ විමසනවා. මේ ඡන්දේ විමසන වෙලාවට හරි කියන්න කවුද ඔයගොල්ලන්ගේ නගරාධිපති? දැන් නගරාධිපති නමක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයාට දූෂණ චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ දූෂණ චෝදනාව ඇතුලේ මොකද්ද වෙන්නේ? දූෂණ චෝදනාව ඇතුලේ මේකට සහයෝගය දෙන්න ඉන්න කෙනා දෙපාරක් හිතන්න වෙනවා. ඇත්තටම තමන් මේ සහයෝගය දෙන්න යන නගරාධිපතිවරයායි කියා ගන්න කෙනා දූෂිත පුද්ගලයෙක්. තමන්ම නගර සභාවේ සභාපතිත්වයේ ධර්මින් නගර සභාවේ කමිටුවේ සභාපතිකම දරාගෙන තමන්ගේ උදවියට AR Enterprises නමින් සමාගමක් හදලා ඒ සමාගමේ අයිතිකාරයෝ ඒගොල්ල කළා නගරයේ තියෙන රථවාහන ගාල් වලින් සල්ලි එකතු කරගන්නවා. අන්න නගරාධිපති එයාවද අපි නගරාධිපති කරන්නේ. එහෙම නෙවෙයි. ඒ වගේම තමයි මේ දවස්වල සමගි ජන බලවේගයේ ඇතුලේ පොඩි ගින්දර ටිකක් පත්වමින් පවතිනවා. මේවා මේ නිකන් අර දිය යටින් ගින්දර යනවා වගේ වැඩක් තාම තියෙන්නේ. හැබැයි මේ ගින්දර වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ ගින්දර පැතිරෙන්න හේතුව සමගි ජන බලවේගයේ නායකයා වෙච්ච සජිත් ප්‍රේමදාසම
කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමන් සතු කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පසුගිය කාලයේ පැන නැගීම. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වයේ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් තිබුණා. පසුගිය සැරේ සමගි ජන බලවේගයේ සජිත්ට පස්සේ ඡන්ද ලබාගෙන හිටියේ මරික්කාර්. හැබැයි මරික්කාරට එහි දිස්ත්‍රික් නායකත්වය ලබා දෙන්න සජිත් ක්‍රියා කළේ නැහැ. ඒ වගේම තමයි හර්ෂටත් කොළඹ දිස්ත්‍රික්කයේ දැඩි බලයක් හිමි වෙච්ච දේශපාලකයෙක් හර්ෂ කියන්නේ. හැබැයි හර්ෂ ඩිසිල්වටත් සජිත්ගෙන් මොකක් හෝ හේතුවක් මත ඒ නායකත්වයේ සම්බන්ධයෙන් ඔහුට ලබා දුන්න දෙයක් නැහැ. ඉතින් සජිත් ප්‍රේමදාස උත්සාහ කරනවා තමන් සතුවම තියාගන්න. ඉතින් ඕක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේම සිද්ධ වෙච්ච කාරණාවක්. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ නායකත්වය සජිත්ට නොදීම නිසා තමයි සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය ගලවගෙන සමගි ජන බලවේගය හදාගෙන ආවේ. තමන්ට නායකත්වය ඕන නිසා. දැන් සජිත් ප්‍රේමදාස අඩුම ගානේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකත්වයවත් පක්ෂයේ ඉන්න දක්ෂ එහෙම නැත්නම් ප්‍රබල ප්‍රවීණ දේශපාලකයෙකුට ලබා නොදීම ගැටලුවක්. ඒක රනිල් වික්‍රමසිංහ කරත් එකයි සජිත් ප්‍රේමදාස කරත් එකයි. සජිත් පෞද්ගලිකව මිත්‍රත්වයක් තියෙන බව ඇත්ත. නමුත් සජිත් අපි කියන්නේ මේ දේශපාලන කරලියේදී ඔබ ගත යුතු තීරණ මොනවද කියන කාරණාව පිළිබඳව අවබෝධයකින් බලන්න. මොකද සජිත් ඒ කාලෙත් අපි කියලා තියෙන්නේ තීරණ ගන්නකොට කොහොමද වෙන්න ඕනි කියන කාරණාව. එතකොට තීරණයක් ගද්දී හැමෝගෙම කැමැත්ත අකමැත්ත කියන දේ කාරණාව හොයලා බලන්න ඕනේ. එක පුද්ගලයෙකුගේ කැමැත්ත අකමැත්ත පිළිබඳව පමණක් හිතන්නේ නැතුව. සමගි ජන බලවේගයේ ගැටලුව එක පුද්ගලයෙක් සහ දෙන්නෙක් වගේ කෙනෙක්ගේ අවශ්‍යතාවය මත සජිත් තීරණ ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නේ තමයි ඒත් රනිල් වික්‍රමසිංහට සමීප දෙන්නෙක්ගේ තීරණ මත කැමැත්ත මත අවශ්‍යතාවය මත තීරණ ගන්නවා. මේ කියන කාරණාව එක්සත් ජාතික පක්ෂයට හදාගන්න බැරි හින්දා කඩාගෙන ආපු සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාසත් කරගෙන යද්දී ඒ විදිහටම කරගෙන යනවා නම් ඔය දිස්ත්‍රික් නායකත්වයක් දෙන්න බැරුව දඟලන සජිත් ප්‍රේමදාස කොහොමද පක්ෂ නායකත්වයක් වෙන කෙනෙකුට පවරන්නේ? අන්න ගැටලුව. දැන් රීසාව පත් කරන්න වැඩිපුරම දායකත්වය දක්වන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසත් එක්ක මේකට එකතු වෙලා ඉන්නේ මුජිබර් රහුමාන්. එතකොට මුජිබර් රහුමාන්ගේ තියෙන සම්බන්ධතාවයත් එක්ක තමයි රීසා මේ තැනටපත් වෙන්නේ. එස්.එම්. මරික්කාර කියලා කියන්නේ යම් ප්‍රවීණත්වයක් දක්වපු පාර්ලිමේන්තුවේ වැඩිම වාර ගාණක් දේවල් වලදී සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී හිටපු മന്ത്രിවරයෙක්. එතකොට මරික්කාර වගේ පුද්ගලයන්ටවත් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ මෙවර විශේෂම කොළඹ නගරාධිපති සම්බන්ධයෙන් තීරණ ගන්න. කොළඹ නගරාධිපති තෝරද්දී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රවීණ ප්‍රබල മന്ത്രിවරුන්ගේ එක කැමැත්තක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ අදහසක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ යම් සැලසුමක් තියෙන්න ඕනේ. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල മന്ത്രിවරුන්ගේ සමගි ජන බලවේගයේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල മന്ത്രിවරුන්ගේ දායකත්වය සජිත් ප්‍රේමදාස ලබා ගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස වැඩ කරන්නේ එයාට ඕන විදිහට. එතකොට ඒ වැඩ කරන එකට මුජිබර් රහුමාන් සම්බන්ධ වෙලා මුජිබර් රහුමාන්ගේ සජිත් ප්‍රේමදාසගේ ඒකාධිපතිත්වයක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුවත් සජිත්ට සමීප පුද්ගලයෙක්ගේ කැමැත්ත. එතකොට මේ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මැද කොළඹ ආසනය මේ වෙලාවේ මැද කොළඹ ආසනය තමයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආසනය. සජිත් ප්‍රේමදාස පෙනී සිටින මැද කොළඹ ආසනය වෙන්නේ. එතකොට කොළඹ නගරාධිපති තේරීමේදී සජිත් ප්‍රේමදාස දැන් ගේම අතර අරන් ඉන්නවා කියලා කියන්නේ කොළඹ නගරාධිපති සජවෙන් පත් කරන්න Taman ගේම අතර ගත්තා කියලා. එතකොට ඒකට සහයෝගය දක්වන්නේ මුජිබර්. ඒකට ගේන්න යන්නේ රීසාව. මේ තුන් දෙනාගේ හවුලෙන් රීසට පත් වෙන්න පුළුවන් වේවිද? එහෙම නැත්නම් රායි මේ මාලිමා ආණ්ඩුවේ ශක්තියත් එක්ක මාලිමා රජයේ බලයත් එක්ක එහෙම නැත්නම් මාලිමා පක්ෂයේ එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ වැඩි ඡන්ද ප්‍රමාණයත් එක්ක වැඩි ආසන ප්‍රමාණයත් එක්ක රායිපත් වෙයිද? රායිපත් වුණොත්ින් ගැටලුව තියෙන්නේ සමගි ජන බලවේගයේ නායකයාට. මොකද සමගි ජන බලවේගයේ නායකයා මේ ගේම මම තනියම ගහන්නම් කියලා වැඩේ බාර අරගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස කට්ටියට කියලා තියෙනවා පසුගිය දවස්වල මම ගේම අතට ගන්නම් හර්ෂ පැත්තකටලා ඉන්න, මරික්කාර පැත්තකටලා ඉන්න, ඉරාන් පැත්තකටලා ඉන්න. ඒගොල්ලොන්ගෙන් අවශ්‍ය වෙලාවට විතරක් මම සහයෝගය ඉල්ලන්නම්. ඒ වෙලාවට මට සහයෝගය දක්වන්න. මේ ගේම මං ගහලා පෙන්නන්නම් කියලා. හැබැයි සජිත් මේ ගේම ගහලා පෙන්නන්න බැරුව ගියොත් සජිත් ඔප්පු කරනවා.
අර කාලාන්තරයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ ලේබල් එකට ලැබිලා තිබිච්ච මොකද සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දරුවනේ. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ දරුවට බැරි වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ලේබල් එක ආරක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා අපි බලාගෙන ඉන්නවා සජිත් දිස්ත්‍රික් නායකකමක් තියාගෙන පක්ෂ නායකකමක් තියාගෙන තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ කැමැත්ත පරිදි අය කීප දෙනෙක් එක එකතු වෙලා ගහන ගේම් එක හරියයිද වැරදිද කියන කාරණාව අපි බලාගෙන ඉන්නවා. එහෙම වැරදුනොතින් සජිත් තේරුම් ගන්න ඕනේ සජිත්ට මේ දේශපාලන භූමිකාවේ කරන්න පුළුවන් ලබ්බක් නැහැ කියන කාරණාව. මොකද මේ විදිහට දේශපාලන භූමිකාවේ තමන්ට වැඩ ගන්න පුළුවන් තමන්ට සහයෝගය ගන්න පුළුවන් ප්‍රබල දේශපාලකයන්ව ඒ තැන්වලින් කපලා කොන් කරලා තමන්ට විතරයි මට විතරයි පුළුවන් මම තමයි රජා මම තමයි පොර කියලා හිතාගෙන මේ ගේම ගහන්න ගිහලා පෙරදුනොත් ඉතින් සජිත්ට වෙන්නේ ඒ කට්ටියත් නැති කරගන්න අපි දැක්කා ගොඩක් ප්‍රදේශවල ගොඩක් පළාත් පාලන ආයතනවල සමගි ජන බලවේගයේ බලය පිහිටවන්න පුළුවන් කමක් තියෙනකොට ඒ වලට අඩුම ගානේ ඒ බලය පිහිටවන අවස්ථාවකට සහභාගී වෙන්නේ නැහැ. ඒ අවස්ථාවෙන් ගැලවිලා පැත්තකටලා ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා මාලිමාවට ඉබේම මේ බලය හම්බ වෙනවා. ඔව් අපි කැමතියි මාලිමාවට මේ වෙලාවේ සමස්ත බලයක් හම්බෙන්න ඕනේ පළාත් පාලන ආයතනවල. සජිත් ප්‍රේමදාසට තියෙන ගැටලුව සජිත් ප්‍රේමදාස කොළඹ පෙරදුනොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒක සජිත්ගේ නායකත්වයට ගැටලුවක්. මොකද සජිත්ම කියලා තියෙනවා පසුගිය දවස්වල අනිත් කට්ටියට පැත්තකටලා බලාගෙන ඉන්න තමන් ගහන්න යන ගේම හරියට ගහලා පෙන්නන්නම් කොළඹින් සමගි ජන බලවේගයේ නගරාධිපති කෙනෙක්ව පත් කරලා කියලා. හැබැයි කොළඹින් සමගි ජන බලවේගයට නගරාධිපති පත් කරන්න බැරි වුණොත් සජිත්ට තියෙන්නේ සමගි ජන බලවේගයේ නායකකම වෙන කෙනෙක්ට ලබා දීලා විශ්‍රාමයේ අනේක.